फ्रेंड्स ඉතින් අද වීඩියෝ එකක් බලන්න ඉන්නේ ෆ්‍රී ෆයර් එකේ එදා ඉඳන් අද වෙනකන් තියෙන සුපිරි වලියක්. ඉතින් බොයිස් මේ වලිය යන්නේ බොයිස් ඔයාලා දන්න සුපිරි කැරක්ටර්ස්ලා දෙන්න එක අතර. ඉතින් බොයිස් අපි පළවෙනි කැරක්ටර් තමයි ඔයාලා හැමෝම දන්න DJ ඇලොක්. හරි බොයිස් ඉතින් අපේ ඊළඟ කැරක්ටර් තමයි K කැරක්ටර් එක. හරි බොයිස් ඉතින් මම මේ විදියට මචං මේ දෙන්න කවුද හොඳම කියලා තෝරගන්න බොයිස් මෙන්න මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. හරි බොයිස් ඉතින් මේකත් බලාගෙනම අපි දැන් යන් වීඩියෝ එක ඇතුළට. හරි බොයිස් ඉතින් අප මුලින්ම ගන්නේ බොයිස් කූල් ඩවුන් එක. බොයිස් ඉතින් ඇලොක් සහ K කූල් ඩවුන් එක අතර ගත්තොත් බොයිස් පරතරය බොයිස් ඇලොක්ගේ බොයිස් අපිට තප්පර 10ක් යාගේ ස්කිල් එක අපිට යූස් කරන්න පුළුවන්. ඒත් එක බොයිස් අපිට තප්පර 45ක් 40ක් වගේ යනවා බොයිස් එයා කූල් ඩවුන් එක ඉවර වෙන්න. ඉතින් බොයිස් ඇලොක්ගේ කූල් ඩවුන් එක ඉන්න බොයිස් තප්පර 40ත් 45ත් අතර. ඒත් එකම අපි දැන් K ගේ කූල් ඩවුන් එක විදිහට ගත්තොත් බොයිස් K ගේ කූල් ඩවුන් එක බොයිස් අපිට තප්පර 3න් 3ට බොයිස් තප්පර 3න් 3ට බොයිස් අපිට K ගේ කූල් ඩවුන් එක බලා ගන්න පුළුවන්. ඉතින් බොයි HP සහ EP විදියට තමයි ඔයා K කැරක්ටර් ස්කිල් එක පාවිච්චි කරනවා දැකලා ඇති. ඉතින් බොයිස් එතකොට මචං කූල් ඩවුන් එක පැත්තෙන් බොයිස් අපිට ලකුණ යවන්න වෙන්නේ අපේ Kට තමයි. හරි බොයිස් ඉතින් හෙල්ත් එක තිබ්බොත් මචං හෙල්ත් එක කියන්නේ බොයිස් අපේ කැරක්ටර් එකේ රිකවරි එක. ඉතින් බොයිස් රිකවරි එක ගැන ගත්තොත් බොයිස් ඇලොක්ගෙන් බොයිස් තප්පරයකට HP 5 ගානේ බොයිස් ඉතින් අපිට තප්පර 10ට HP 50ත් 60ත් අතර ගන්න පුළුවන්. සහ බොයිස් ඉතින් අපිට මේ ඇලොක්ගේ කැරක්ටර් එකෙන් බොයිස් රෂ් කම්බදීති බොයිස් ගොඩක් අඩු වෙන්න පුළුවන් බොයිස් රෂ් එකේ එනිමි ගහනවනේ. ඉතින් එතකොට මචං K කැරක්ටර් එක ගත්තොත් බොයිස් තප්පර එකකට බොයිස් HP 5ක් ගානේ බොයිස් අපිට K කැරක්ටර් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බොයිස් ඉතින් K කැරක්ටර් එකෙන් පුළුවන් බොයිස් අපිට HP ඒ කියන්නේ හෙල්ත් බාර් එක පිරෙනකම් බොයිස් අපිට HP ගන්න පුළුවන්. ඉතින් මේ K කැරක්ටර් එකෙන් ඉතින් බොයිස් HP අතින් ගත්තත් මචං උඩින් ඉන්නේ ඒ K කැරක්ටර් එක තමයි බොයිස් ඉතින් HP අතින් ගත්තත් උඩින් ඉන්නේ. එතකොට බොයිස් ඒ ලකුණත් යන්නේ බොයිස් HP ලකුණත් යන්නේ බොයිස් අපි K කැරක්ටර් එකට තමයි. හරි බොයිස් ඉතින් අපේ අවසාන තුරුම්පුව තමයි බොයිස් මූවමන්ට් ස්පීඩ් එක. ඉතින් බොයිස් මූවමන්ට් ස්පීඩ් එක අතින් ගත්තොත් මචං ඇලොක්ගේ මචං මූවමන්ට් ස්පීඩ් එක 115කින් වැඩි කරනවා. ඉතින් ඒක බොයිස් ඇලොක්ගේ සුපිරිම වාසියක්. හැබැයි ඉතින් කර්මයට බොයිස් K කැරක්ටර් එකෙන් අපේ HP ගොඩක් හම්බුනාට මූවමන්ට් ස්පීඩ් එක එකක්වත් වැඩි කරන්නේ. එතකොට මචං ඉතින් කිසිම පැටලීමකින් තොරව මූවමන්ට් ස්පීඩ් එකේ ඉස්සරහින් ඉන්නේ අපේ ඇලොක් අයියා තමයි. හරි බොයිස් ඉතින් අවසානට ලකුණු පුරුක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. හරි බොයිස් ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන් වුණා ඉස්සෙල්ලා කවුද අපේ බැටල් එක වින් කරේ කියලා. ඉතින් බොයිස් මේ වීඩියෝ එකේ ඕන තරම් ප්‍රශ්න ඇති. ඒ වගේම මේ වීඩියෝ එකේ ඕනිම ප්‍රශ්නයක් බොයිස් ඔයාලා කමෙන්ට් එකෙන් දාන්න මම ඒ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. හරි බොයිස් ඉතින් ඔයා මෙච්චර වෙලා යනකම් මගේ වීඩියෝ බලුවා නම් channel එක පොඩ්ඩක් subscribe කරලා මේ වීඩියෝ වල like එකක් දාලා එකතු වෙන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම goodbye.